අද යුනිවර්ස් එක වැරදෙන මැසේජ් එක තමයි ඔයාගේ ජීවිතයේ සැකේ අඩු කරගන්න කියන එක. ඔයා ගන්න තීරණ, ඔයා යන මාර්ගය ගැන ඔයාටම විශ්වාසයක් නැති වෙන වෙලාව ඕනෙ තරම් එනවනේ. හැබැයි ඒ වගේ වෙලාවලදී ඔයාගේ හිතේ බය සැක කියන දේ මේ වෙලාවේ අයින් කරගන්න ඕන. ඔයාට යුනිවර්ස් එක කියන එකම දේ අද දවසේ ඔයාගේ හිතේ තියෙන බය සැකේ ඒ හැමදේම අයින් කරගන්න කියලා. මොකද සමහර වෙලාවල් වලට ඔයාට ඔයා ගැනම විශ්වාසය කියන දේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ හැමදේම ඉදිරියට ඔයාගේ ජීවිතේ හිමින් හරි යනවා. ඒ කියන්නේ ඔයාගේ නැති වුණ දේවල් ඒ වගේම ඔයාගේ ජීවිතේ සමහර දේවල් ස්ලෝ වෙලා වගේ තියෙනවා නම් ඒ දේවල් හරියනවා. හැබැයි ඒ හැමදේම වෙන්නේ ස්ලෝලි හිමීට. ඉතින් ඉවසීමෙන් ඉන්න ඕනේ මේ වෙලාවේ. ඔයාට දැන් ඩිලේ එකක් වගේ දැනුණාත් ඒ දේවල් ඇත්තටම යුනිවර්ස් එක ඔයාට කියන්නේ ඒක ප්‍රමාද වීමක් නෙමෙයි, ඔයාගේ ජීවිතයට හොඳ දේවල් ලබා දෙන්න ඔයාව සූදානම් කිරීමක් විදිහට. ඉතින් ඔයාගේ ආදරේ පැත්තෙන් බලද්දී ඔයා ගැන හිතන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔයාට අලුතෙන් කනෙක්ෂන් එකක් හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් affair එකක්, හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඒ වගේ දේවල් වලට හම්බ වෙන්න පුළුවන්. ඉතින් ආගේ ජීවිතේ ඇත්තටම කිව්වොත් ස්මෝල් ඔපචුනිටිස් එනවා. ඒ දේවල් තමයි ආගේ ජීවිතේ වෙනස් කරන්නේ. ඇත්තටම මේ වෙලාව මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි stop overthinking, trust the process. ඔයාගේ හැමදේම හරිම වෙලාවට සිද්ධ වෙනවා. ඒ නිසා ජීවිතේ සතුටින් ධනාත්මකව හැම වෙලාවෙම හිතන්න.